මුළු ලංකාවම එකයි. මට කවුරු ලංකාවට සෙල්ලම් කරත් මම පුහුණු කරලා ඉන්නවනම් මම කවුරු හරි කමන්නේ ලංකාවට සෙල්ලම් කරන්න පුළුවන් නම් ගැල්ල දාන්න ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරුව හැටියට මට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. කවදාවත් ශ්‍රී ලංකාවේ කෙනෙකුට මේ කෝචින් ජොබ් එක දුන්නේ නැහැ. හැබැයි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. ඒවා ගණන් ගන්න එපා. රුහුණු නිල් මහා සටන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 125 වෙනි වරටයි. තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අප්‍රේල් මාස 4, 5, 6 දිනවලදී පැවැත්වෙනවා. තරගයේ කුසලානේ එළි දැක්වීම සිදු කරුණේ මෙම පාසල් දෙකෙහි ආදි ශිෂ්‍යයන් වූ සනත් ජයසූරිය සහ ඉන්දික දිසේරම්ගේ ප්‍රධානත්වයෙන්. මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ පාසල් දෙක අතර පැවැත්වෙන රුහුණු නිල් මහා සටන ක්‍රිකට් තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට හිමි වන කුසලානය සනත් ජයසූරිය ඉන්දික දිසේරම් අභියෝගතා කුසලානය ලෙස නම් කිරීමයි. අවස්ථාවට පාසල් දෙකෙහි විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී සභාව ඇමතු සනත් ජයසූරිය කියා සිටියේ තමන් කිසිදු ක්‍රීඩකයෙකුට පක්ෂග්‍රාහීව කටයුතු නොකරන බවත් ලංකාවටම එකසේ සලකන බවත්. When they speak, but it's a massive moment in any cricketer's life. Yes, they played for Sri Lanka, but to have a trophy named after them. මාතර ශාන්ත තෝමස් විදුහල්පතිතුමා, ශාන්ත සර්විසස් විදුහල්පතිතුමා, මහා සහෝදර ක්‍රීඩකයෝ මාතේ ක්‍රීඩා කරපුවා ඉන්නවා. ඒ වගේම ශාන්ත තෝමස් ආදි ශිෂ්‍යෝ, ශාන්ත සර්විසස් ආදි ශිෂ්‍යෝ, ඒ වගේම මේක ජොයින්ට් කමිටි එකක් හැටියට අද මේක සංවිධානය කරපු සියලුම දෙනාට ගෙන් අවසරයි. ඉස්සෙල්ලම ඒ වගේම මම අවසර ගන්න ඕන කෙනෙක් ඉන්නවා. මට ක්‍රීඩාව උගන්වපු මගේ පුහුණුකරු ලයනල් වගසිංහ. ආද එයා නැත්තම් මම හිතන්නේ මම මෙතන නෑ. ඉතින් මම එයාගෙන විශේෂයෙන් අවසරයක් ගන්න ඕනේ. මොකද එයා ඒ දීපු උගන්වපු දේ මට ගෙනියන්න පුළුවන් වුණා පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒ ඩිසිප්ලින් එක මට ගෙනියන්න පුළුවන් වුණා. මම අදටත් එයාගෙන් ඉගෙන ගත්ත ඒ ඩිසිප්ලින් එක මගේ ඒ පුහුණුකරුවෙන් ලෑන්ඩ්ලයින් ඉගෙන ගත්ත ඒ විනය මම අදටත් මම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුව හැටියට මම ඉස්සෙල්ලම බලන දේ තමයි මගේ කණ්ඩායමේ විනය. ඉතින් මට අද එතන ඉන්න පුළුවන්කම තියෙනවා. මට ඒක සාන්ත සර්විසස් විද්‍යාලයේ ආශිෂ්‍යයෙක් හැටියට අපේ ලෑන්ඩ්ලයින් මට ඒක උගන්වපු ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි ලෑන්ඩ්ලයින් අද මෙතනට ආපු එකට. මම ගොඩාක් සන්තෝෂයි. විශේෂයෙන්ම අද මේ ට්‍රොෆි එක මගේ ඉන්දියානු සේරම් නමේ තියපු එක ගැන මම විශේෂයෙන් සාන්ත තෝමස් විදුහලට සාන්ත සර්විසස් විදුහලේ මේ ජොයින්ට් කමිටිස් දෙකට ස්තුතිවන්ත වෙනවා. මොකද මෙවැනි දෙයක් පළවෙනි වතාවට මම දැක්කේ. අප විදුහල් දෙකේ එකතු වෙලා මෙවැනි දෙයක් කිරීම පිළිබඳව මම ගොඩාක් සන්තෝෂයි. මොකද මෙවැනි දෙයක් මීට ඉස්සෙල්ලා වෙලා තිබුණේ නැහැ. ඇත්තටම සාන්ත තෝමස් විදුහල මේක ඉනිෂියේට් කළා. අද ඒකේ අපි ඒ දේ දැක්කම මම හිතනවා අපි හැමෝටම සන්තෝෂ වෙන්න පුළුවන් පාසල් දෙකේම ආදි ශිෂ්‍යයන්ට. හැබැයි අර ඉස්සෙල්ලා කියපු කතාවක කියවුණා අපි පාසල් දෙකම එකතු වෙලා අපිට කවදාද හරි ලොකු වගකීමක් ඉෂ්ට කරන්න පුළුවන් නම් පාසල් දෙකටම එක වගේ එදාට මම හිතනවා අපි පාසල් දෙකට තව ලොකු ගමනක් යන්න පුළුවන් මේ බිග් මැච් එකත් එක්ක. ඉතින් මම හිතනවා ඒකට අපේ පාසල් දෙකේම ආදි ශිෂ්‍යෝ ඉන්නවා. ඒ කැපවීම කරන්න පුළුවන්. මම හිතනවා අපි නුදුරු අනාගතයේදී අපි ඉස්සෙල්ලා කිව්වා ගැන පාසල් දෙකටම ඒ හම්බෙන සල්ලි එකතු කරලා අපි ඉස්කෝල දෙකටම එක ගන්නට ඒක යන්න පුළුවන් දවසක් වුණා නම් මම හිතනවා ඒක තමයි ඉස්කෝල දෙකේ අනාගතයට ගොඩක් අපිට වැදගත් වෙයි. මොකද පාසල් දෙකම ගොඩක් අමාරුවෙන් ක්‍රීඩා කරන්නේ. මම දන්නවා විදුහල්පතිතුමාලා දෙන්නම ගොඩක් ආදි ශිෂ්‍යයන්ගෙන් ඉස්කෝලේ තියෙන ෆන්ඩ්ස් ගොඩක් අමාරුයි. ගොඩක් අයගෙන් තමයි මේ ක්‍රීඩාව අරගෙන යන්නේ අපි මේ පිට පළාත්වල ක්‍රිකට් එක. ඉතින් අද අපි අපේ ආදි ශිෂ්‍යයෝ ඉන්නවා පාසල් දෙකේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නියෝජනය කරපු. ඉතින් මම හිතනවා අපටත් ලොකු වගකීමක් තියෙනවා මේ බිග් මැච් එකට විතරක් නෙවෙයි පාසල් දෙකේම මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියලා මේ පාසල් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙන ස්කෝල දෙකක්. ඒකත් එක්කම රාහුල ඒක අමතක කරන්න නරකයි. ඉතින් අපි එතෙන්ට අපි යන්න ඕනේ. ඉතින් ඒකට අපි අර කිව්වා වගේ අපි ඔක්කොම එකතු වෙලා අපි ඒ ගමන යන්න ඕනේ. ජොයින්ට් කමිටිය ගැන කියනවා නම් ඕගොල්ලෝ ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. හැබැයි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. ඒවා ගණන් ගන්න එපා. ඒවා ස්ට්‍රෙන්ත් එකක් හැටියට අරගෙන ඕගොල්ලෝ ඉස්සරහට යන්න. මොකද සාමාන්‍යයෙන් අපි ඕන කෙනෙකුට වැරදි දේ බලලා කියන්න පුළුවන්. වැරදි දේවල් කියන්න පුළුවන්. ඒත් ඕගොල්ලෝ කරපු කැපකිරීම කියලා වැඩක් නැහැ. ඉතින් ඒකට අපි ඔක්කොම එකතු වෙලා ජොයින්ට් කමිටියට අත්දැකීම් ගන්න
ඒ අයගේ කැපකිරීම. ඉතින් මම හිතනවා මෙවර බිග් මැච් එක අපි ලංකාව පුරාම වගේ මම හිතන්නේ විදේශීයින් අපේ ආදි ශිෂ්‍යෝ පාසල් දෙකෙන් බලයි. ඉතින් ඒකට අපි හැම දෙයක්ම කරලා තියෙනවා ඉස්කෝල දෙකෙන් එකතු වෙලා. ඉතින් මම හිතනවා විනයත් එක්ක මේ ඉස්කෝල දෙකේ ළමයින්ට ලොකු වාක්‍යයක් තියෙනවා මේ ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්න. ඉතින් හොඳ ක්‍රිකට් එකක් ගහන්න. හොඳ ක්‍රිකට් එකක් ගැහුවොත් මම අර හැමදාම කියනවා වගේ අවුට් ස්ටේෂන් ක්‍රිකටර්ස් වලට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා දැන් ලංකාව රිප්‍රසන්ට් කරන්න. අපේ මාතර ඉස්කෝලවල අවුට් ස්ටේෂන් ස්කූල්ස් වල ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්නවා ලංකාව නියෝජනය කරන. ඉතින් එතෙන්ට යන්න පුළුවන් අපේ අවස්ථාව දැන් තියෙනවා. ඉතින් ඒ හින්දා පාසල් දෙකටම මම පාසල් දෙකේම නායකයන් දෙන්නටත් ඒ වගේම පුහුණු කරවන කණ්ඩායම් දෙකටම මම සූපදනවා. හොඳ ක්‍රිකට් එකක් ගහන්න මම හිතන්නේ ඕගොල්ලන්ට ඒ දෙන්න තියෙන උපරිම සහයෝගය ඉස්කෝල දෙකේම ආදි ශිෂ්‍යෝ දීලා තියෙනවා. ඉතින් මම හිතනවා විදුහල්පතිවරු දෙන්න සෑහෙන කැපකිරීමක් කරා ආදි ශිෂ්‍යෝ කැපකිරීමක් කරා. අද අපි මටත් ඉන්දිකටත් එන්න කියලා මේ කරපු දෙයට මම රුචිර දුව වගේ මම කවදාවත් දැකලා නැහැ මේ වෙන දෙයක්. ඉතින් මේක හිතේ අපේ හැමදාමත් තියෙනවා. හැබැයි ඒ තිබුණා වගේ නෙවෙයි මම කියන්නේ අපිට පුළුවන් තවත් හොඳට කරන්න. අර අපි ඉස්සරහට අපි බලන්න ඕනේ අපේ ඉස්කෝල දෙකේ ක්‍රීඩාව නංවන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද කියලා අපේ ඉස්කෝල දෙකේ මාධ්‍ය ශිෂ්‍යෝ. ඉතින් අපි ඒකට මම ඉන්නවා එතන. මම හිතන්නේ ඉන්දිකත් ඉන්නවා මේ මෙතන ඉන්න ඉස්සෙල්ලා ක්‍රිකට් ගහපුවා වුණ කෙනෙක් අපි සම්බන්ධ වෙන්න කැමති. ඉතින් මම ඉස්සෙල්ලා වගේ ටිකක් ලේසි නෑ. පොඩි රෆ් රෝඩ් එකක් තියෙයි මේක පටන් ගන්නකොට. හැබැයි අපි ඒක කැපකිරීම කරමු. ඉතින් අමාරුවෙන් හරි කරලා මේ ළමයින්ට හොඳ තැනකට යන්න අපි ඒක උදව් කරමු. මොකද අද මම ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරු හැටියට මට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. ඒක කරන්න මම මොකද හැමදාම කියන්නේ මේ ජොබ් එක හම්බුනේ අවුරුදු 15කට 20කට විතර පස්සේ තමයි ලංකාව වෙනකොට. කවදාවත් ශ්‍රී ලංකාව වෙනකොට මේ කෝචින් ජොබ් එක දුන්නේ නැහැ. මොකද හේතුව මට ෆේවරිට්ස් ලෙන්දී කියලා. මට කියලා කිසිම කෙනෙක් නැහැ. මට ඉස්කෝල ඔක්කොම එකයි. මුළු ලංකාවම එකයි. මට කවුරු ලංකාවට සෙල්ලම් කරත් මම පුහුණු කරගෙන ඉන්නවනම් මම කවුරු හරි කමන්නේ ලංකාවට සෙල්ලම් කරන්න පුළුවන් නම් ගෙල්ල ගහන්න ඕනේ. ඒක තමයි මට තියෙන එකම අධිෂ්ඨානය. ඉතින් ඒකට අපිට මේ දකුණු පළාතින් මාතරින් අපේ ඉස්කෝල තුනෙන්ම ක්‍රීඩකයෝ බිහි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අද අපිට ඒක ලැබිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම ඔක්කොටම ආරාධනා කරනවා ආශිෂ්ව ඉස්කෝල දෙකේම අපි ඒක කැපකිරීම කරමු. උදාහරණයක් දීලා තියෙනවා අපිට හොඳ උදාහරණයක් මම හිතන්නේ සාන්ත තෝමස් විද්‍යාලයේ අද මෙවැනි දෙයක් පටන් ගන්න. ඒකට බොහොමත්ම ස්තුතියි. ඉතින් දැන් අනිත් කට්ටියට අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔක්කොම එකතු වෙලා අපි මේ දේවල් පාසල් දෙකටම කරන්නේ. ඉතින් අවුරුදු 125ක් කියන්නේ ලොකු කාලයක්. අපි 2000 ඉඳලා 3-day match එකක් ගහන්නේ. ඉතින් ඒ 3-day game එක රොෂාන් අයියා මම හිතනවා ටීම් දෙකම ලොකු effort එකක් දාලා හොඳ game එකක් සෙල්ලම් කරනවා. ඉතින් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් 3-day එකක් ගහන්න කියලා ප්‍රොමෝට් කරා big matches ටික. ඉතින් අපි අවුරුදු 25ක් තිස්සේ මේක කරන එකක්. ඉතින් මේක අපට අලුත් දෙයක් නෙවෙයි. හැබැයි අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් එක දීපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේමයි මම හිතන්නේ අපිට පහුගිය දිනක අපිට මාතර උයන්වත ක්‍රීඩාංගණයේ පැවිලියන් එක හදන්නත් මාතර කොටුවේගොඩ තියෙන අපේ ග්‍රවුන්ඩ් එක හදන්නත් පැවිලියන් එක හදන්නත් අපිට ආණ්ඩුකාරතුමාගේ අපට සහයෝගය ලැබුණා. ඒකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක මුදල් වියදම් කරලා අපි මේ දේවල් පුළුවන් තරම් ඉක්මනට කරන්න අපි බාරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එක ඒකට කැමති වෙලා තියෙනවා. මම හිතනවා ඉතින් ඒක ලොකු දෙයක් මේ අවස්ථාවේදී. ස්තුතිවන්ත වෙනවා නැවතත් සාන්ත තෝමස් විද්‍යාලයේ 125 මේ පාර කරන සාන්ත තෝමස් විද්‍යාලයෙන් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මම හිතනවා සාන්ත සේවස් විද්‍යාලයේ ආජීෂන්ගේ කැපවීමත් එක්ක හොඳ බිග් මැච් එකක් තිය කියලා මම බලාපොරොත්තු වෙනවා. ආරාධනා කිරීම පිළිබඳව බොහොමත් ස්තුතියි. මගේ උදව්ව හැමදාම මේ ඉස්කෝල දෙක වෙනුවෙන් රාහුල වෙනුවෙන් හැමදාමත් තියෙනවා. බොහොම ස්තුතියි. ඔබේ නිෂ්පාදන ක්‍රීඩා ශේෂ්ත්‍රයට අදාළද? එසේනම් ඉහළ ප්‍රතිචාර සඳහා ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම අප අමතන්න 0.7 267 73 77